මේ ඇවිල්ලා චිත්‍රපන්තියක්නේ. මේ චිත්‍රපන්තියේ ඉන්නවා දක්ෂයෙක්. මේ ඉන්නේ එයා තමයි මෙයා. මෙයා තමයි විහංග කේශර. විහංගට චිත්‍රකලාවට විශේෂ හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම විහංග දක්ෂම චිත්‍රකතා කාටුන් චිත්‍ර අඳින්න. විහංග දක්ෂයි කියලා නිකන්ම නෙමේ කියන්නේ. 2025 පාසල් චිත්‍ර තරඟාවලියේ කාටුන් අංශයේ සමස්ත ලංකා තරඟයේ එක්සලන්ට් ඇගයිම් සම්මානය දිනාගන්න විහංග සමත් වෙලා තියෙනවා. මේ තියෙන්නේ විහංගගේ කාටුන් චිත්‍ර හැකියාව නිසා විහංග දිනාගෙන තියෙන ජයග්‍රහණ. එතකොට මේම් බලන්නකෝ විහංග නිර්මාණය කරලා තියෙන සොනික් කාටුන් එකේ සම්පූර්ණ චිත්‍රකතාවක්. අපේ රටේ ඒ තරම් ජනප්‍රිය නැති වුණත් චිත්‍රකතා කියලා කියන්නේ තාමත් ලෝකේ තරුණ ප්‍රජාව අතර ඉතාම ජනප්‍රිය කතා මාධ්‍යයක්. මම ඉස්සෙල්ලාම අදින්න පටන් ගත්තේ මේ සොනික් කියන ඉස්සර කාලේ ඉඳලා මේ කැමති හින්දා අදින්න පටන් අරගෙන මේ චිත්‍ර පාසලට යද්දී මේ මිනිස්සුන් අදින්න උරු වුණා. ඒකත් එක්ක මේ කොමික් බුක් එකම අදින්න පටන් ගත්තා. ඊට පස්සේ අර මිනිස්සුන්ගේ අර පේජ් එහෙම අර අදින්න හැටි එහෙම ස්ටඩි කරලා මේ කොමික් බුක් එකම අදින්න පොඩක් ආසාවක් ඇති වුණා. මේ ඉස්සෙල්ලා සමස්ත ලංකාව ගිහලා තියෙනවා. සමස්ත ලංකාවේ ඩිස්ට්‍රික්ට් පළාත් ඒකට ගිහලා තියෙනවා. මේ තවත් තරඟ දීලා තියෙනවා. මම ගොඩක් මේ කොමික් බුක් එහෙම කියවනවා. ඒක කතාවට එහෙම කැමති හින්දා මාත් මේ තනියම හිතලා මේ අඳින්න පටන් ගත්තා. චිත්‍රකතාවලට අපේ රටේ ජනප්‍රියතාවය නැති නිසාම මේ වෙනකොට චිත්‍රකතා කාටුන් චිත්‍රශිල්පීනුත් අපේ රටේ අඩුවෙමින් යන කාලයක් තමයි මේ ගෙවෙන්නේ. එහෙම කාලෙක විහංග චිත්‍රකතා කාටුන් කලාවට යොමු වෙලා ඒ ඔස්සේ ඉදිරියට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් විහංගට තව දැනුම ලබාගෙන කාටුන් සිතුවම් ගැන තව ඉගෙනගෙන ලංකාවේ නම ජාත්‍යන්තරයටම අරගෙන යන්න ලැබෙන්න කියලා අපි සුබ පතමු. ඒ වගේම ඒ තැනට විහංගට යන්න උදව් කරන්න කැමති කවුරු හරි ඉන්නවා නම් ලෝකයා සම්බන්ධ කරගෙන විහංගට උදව් කරන්න කියලා ලෝකයා මතක් කරනවා.